මොකද්ද මේ කැඳවීම? අද එල්ලෙක්ව තංගල්ලේ හෝටලයක් සම්බන්ධ. මහත්යෙක් හෝටලේ අරගෙන ඒ මහත්යට හෝටලේ ගත් විදිය කියා ගන්න බැරුවම ඒක නාම රාජපක්ෂය කියලා කියනවා. ඉතින් මම කිව්වා ඒ හෝටලේ මගේ නම් මේ මහත්යයි කොළඹ ගෙදරත් මගේ නම් මේ හෝටලේ අර අනවසර ඉදිකිරීම දැන් කඩලා අයින් කරනවා. ඉතින් එයාට දෙන්න පුළුවන් මේ රෙස්ටෝරන්ට් දාගන්න නේද? මේ මහත්ය කියන මහත්යගෙත් නෙවෙයි නේ. කොළඹ අතේ මහත්තර ගයක් තියෙනවා නම් ඒකේත් නාමල්ගෙන හොඳම දේ අර සෞන්දර්ය විශ්වවිද්‍යාල ළමයිට දෙන්න. දෙකට පාසුකම් ප්‍රශ්නයක් තියෙනවනේ. මේ තනිකර බොරුව මේ රටේ ජනතාවගේ මුදල් නාස්ති කළා එක් ආණ්ඩුවේ අවශ්‍යතාවය ඉටු කරගන්න අද මේ ආයතන පාවිච්චි කරනවා. ඒක දැන් දිගින් දිගට හැමදාම මොකට හරි ගෙන්නනවා. මොකද්ද දැන් ඒක සම්බන්ධව කියන්නේ? කිසිම දෙයක් කියන්න දෙයක් නැහැ. ඉන්න කියන හැම පාරම අපි වෙනවා. මොකද අපි කිව්වනේ අපි වැරදි කළා නැහැ. ඔබතුමාගේ අද පැය 6ක් විතර ප්‍රකාශ කරත් අයිමත් එන්න කොහොමද? දැන් ප්‍රකාශයේ පොලිස්පතිතුමා හරහා පළවත්ත කාර්යාලයට යවයි. DVP පක්ෂයේ විසින් තීන්දුව කරේ මං ආ එන්න ඕනේ කවුද? ආණ්ඩුව හොඳටම කලබල වෙලා. විශ්ව කොහොමත් කලබල වෙනවනේ. කලබල වෙලා මාව මෙතනට හැමදාම ගෙන්නුවට පළක් වෙන්නේ නැහැ. ආ එන්න කියන මං එනවා. මොන හරි සතුටු හිතෙනවා. මොකද මේ රටේ හෝටල් භාගයක් මගේනේ. මේ රටේ ගොඩනැගිලි භාගයක් මගේ. නාමල් ඇතුළට ගියත් කෑ ගහනවා එළියට ආවත් කෑ ගහනවා. මම ඇතුළට දාන්නත් දන්නවා එළියට එන්නත් දන්නවා. දැන් ඔබතුමාලා කැඳවීම සම්බන්ධව මහින්ද රාජපක්ෂ මහතා මොන වගේ මතයකද ඉන්නේ? එතුමා සතුටු වෙනවා. මොකද එතුමා විශ්වාස කරනවා මම මේවට එන්න පරිණත වෙනවා. යථාර්ථය අවබෝධ කරගෙන වැරදි හදාගෙන ඉස්සරහට යයි කියලා. එතුමා ඇත්තටම සතුටු වෙනවා මේ ආණ්ඩුව JVP එක වගේම යහපාලන ආණ්ඩුව රනිතේ මැදයා කාලේ ඒ දීපු අත්දැකීම් ගැන එතුමාට තාත්තා කෙනෙක්ට ඒවා දෙන්න බෑනේ දරුවෙක්. තාත්තට දෙන්න බැරි වෙච්ච අත්දැකීම් යහපාලන ආණ්ඩුවයි JVP එකයි මට දෙන එක ගැන එතුමා සතුටු වෙනවා.